සුබ දවසක් ඔයා මේ අදත් එකතුලා ඉන්නේ ප්‍රමෝද් ටෙක් එල්ගේ YouTube channel එකත් එක්ක. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි WhatsApp call record කරගන්නේ කොහොමද කියන එක. ඔයාලට බලා ගන්න පුළුවන් අපි normal call එකක් ගද්දී call app එකෙන්ම call record කරගන්න option එකක් ලබා දීලා තියෙනවා. ඒත් අපිට WhatsApp වල call record කරගන්න option එකක් දැනට ලබා දීලා නැහැ. සමහර වෙලාවල් වලට අපි වැදගත් දෙයක් කතා කරනකොට අපිට call එකක් record කරගන්න නැති වෙනකොට අපි ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ WhatsApp call record කරගන්නේ කොහොමද කියන එක. හරි. ඔයා පළවෙනිම වගේ ෆෝන් එක Android ෆෝන් එකක් හරි Apple ෆෝන් එකක් නම් Android ෆෝන් එකක් නම් ඔයාලා Play Store එකට ගිහිල්ලා Cube ACR කියලා නම ගහලා ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. iOS ෆෝන් එකක් නම් ඔයාලට App Store එකට ගිහිල්ලත් ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. මම මේ විදිහට මගේ ෆෝන් එකේ Play Store app එක ඕපන් කරගන්නවා. මේ විදිහට Play Store app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Cube ACR කියලා මම මේ උඩින්ම මේ පෙන්නන ඒ ඇප්ලිකේෂන් එක ඔයාගේ ෆෝන් එකට තමයි ඉන්ස්ටෝල් කරගන්න ඕන. හරි. මම මේක මගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම මෙතනින් ඕපන් ලබා දෙනවා. ඔයාලා ඩවුන්ලෝඩ් කරලා මේක ඉන්ස්ටෝල් කරගන්න. හරි. මම මෙතන මේ විදිහට ඕපන් ලබා දෙනවා. ඕපන් ලබා දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේ ඇප්ලිකේෂන් එකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් next කියලා බටන් එකක් තියෙනවා. මම මේ next කියන බටන් එකට මේ විදිහට එකපාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ මේ විදිහට permission ටිකක් ඉල්ලයි. මේ හැම permission එකක්ම ඔයා allow කරගන්න ඕන. මේ විදිහට හැම permission එකක්ම ඔයා allow තමයි දෙන්න ඕන. හරි. ඊට පස්සේ මෙතනින් location එකත් ඉල්ලයි permission එක. ඒක නම් අවශ්‍ය නැති හින්දා මම දෙන්නේ නැහැ. මම මෙතන no thanks කියන එක ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ එකක් මේක මෙතනින් මේ උඩ කතරේ ඔබලා ක්ලෝස් කරගන්න. මේක මෙයාලගේ ප්‍රීමියම් ෆීචර් ටික තමයි පෙන්නන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට තව දෙයක් පුංචි දෙයක් කරන්න තියෙනවා. මේ ACR Cube ACR කියන ඇප්ලිකේෂන් එකේ තවත් ඇප්ලිකේෂන් එකක් තියෙනවා Cube Helper කියලා. ඔයාලා ඒ ඇප්ලිකේෂන් එකත් ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. මොකද ඒක අපිට Play Store එකේ බලා ගන්න නෑ මේ ඇප්ලිකේෂන් එක. මෙයාලගේම සයිට් එකෙන් දෙන APK එකක්. MB 7ක වගේ පුංචි ඇප්ලිකේෂන් එකක්. ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් install helper කියලා තියෙනවා. මම මේ install helper කියන දේ එකපාරක් ටච් කරගන්නවා. ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ install helper කියන දේ ටච් කරලා Cube ACR helper කියන එක ඔයා අනිවාර්යෙන් මේ APK එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මොකද ඒක හරහා තමයි අපිට අපි ගන්න voice call WhatsApp call හැමදේම වගේ රෙකෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් පහළට ආවට පස්සේ download helper APK කියලා තියෙනවා. මම මෙතන මේ download helper APK කියන දේ එකපාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් APK එක ඩවුන්ලෝඩ් කරගන්න එනවා. මෙතනින් download again කියන දේ එකපාරක් ටච් කරගන්න. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් මගේ APK එක ඩවුන්ලෝඩ් වෙනවා. මෙතනින් ඉන්ස්ටෝල් කරගන්නවා. ඉන්ස්ටෝල් කරාට පස්සේ මම මෙතනින් දැන් ඕපන් කියන දේ එකපාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඒ ඇප්ලිකේෂන් එකේ ඉන්ටර්ෆේස් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. කලින් ඇප්ලිකේෂන් එක වගේම මේ ඇප්ලිකේෂන් එකෙන් පහලින් next කියලා බටන් එකක් තියෙනවා. මම මේ next කියන බටන් එකට මේ විදිහට එකපාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ මේකෙත් permission ටිකක් තියෙනවා. ඒ permission ටිකත් ඔයා allow කියන දේ තමයි එකපාරක් ටච් කරගන්න ඕන. මම මේ විදිහට හැම permission එකක්ම allow කරගන්නවා. මේ විදිහට allow කරගත්තට පස්සේ මෙතනින් enable app connector කියලා තියෙනවා. මම මේක enable app connector කියන තැන එකපාරක් ටච් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ කොතනක හරි උඩ හරි පහළ හරි අපි අර ඩවුන්ලෝඩ් කරගත්ත APK එකේ නම තියෙනවා. මම මගේ මෙතන උඩින් බලා ගන්න පුළුවන් Cube ACR app connector කියලා තියෙනවා. මම මේ Cube ACR app connector කියන තැන එකපාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ මෙතනින් use Cube ACR app connector කියන තැනට ඉස්සරහින් tick mark එකක් තියෙනවා. මම මේ tick mark එක උඩ මේ විදිහට එකපාරක් ටච් කරලා මේක enable කරගන්නවා. මෙතනින් මේ විදිහට allow ලබා දෙන්න. මේ විදිහට ලබා දුන්නාට පස්සේ මෙතනිමුත් පහලින් බලා ගන්න පුළුවන් okay කියලා තියෙනවා. මම මේ okay කියන දේ එකපාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තාට පස්සේ මෙතනිමුත් permission එකක් ඉල්ලයි මේකත් මේ විදිහට allow කරගන්න. මේ විදිහට allow කරගත්තාට පස්සේ ඔයාලා මෙතනින් දැනට cancel ලබා දෙන්න. හරි. අපි මේ ඇප්ලිකේෂන් එකේ හදා ගන්න ඕනේ setting ටික හදාගෙන ඉවරයි. අපි දැන් යම් පළවෙනිටම download කරගත්ත ඇප්ලිකේෂන් එක. හරි. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් Cube ACR අපි පළවෙනිටම download කරගත්ත ඇප්ලිකේෂන් එක. හරි. මම මේ ඇප්ලිකේෂන් එක මේ විදිහට open කරගන්නවා. මේ විදිහට ඕපන් කරගත්ත මෙතනින් okay good it කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ okay good it කියන දේ එකපාරක් ටච් කරගන්නවා.
හරි. අපි ෆෝන් එකේ මේ ඇප්ලිකේෂන් දෙකේ හදාගන්න ඕන සෙටින් හදාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ පළවෙනිදම මම මේක ටෙස්ට් කරගන්න ඕන හින්දා මම WhatsApp කෝල් එක මගේම ෆෝන් එකකින් මේ ෆෝන් එකේ අනිත් WhatsApp එකට මම කෝල් එකක් කරන් පෙන්නන්නම්. හරි. මම මේ විදිහට මගේ මේ ෆෝන් එකකින් මගේ බිස්නස් WhatsApp එකට කෝල් එකක් ගන්නවා. හරි. මම නැවතත් මේ විදිහට Cube ACR ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්නවා. මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි ගත්ත කෝල් එක පවා කෝල් එක ගත්තේ ආපු කෝල් එක මොකාගෙන්ද කෝල් එක රෙකෝඩ් වෙන අපේ ෆෝන් දෙකේම ඒ අතර රෙකෝඩින් එක අහගන්න පුළුවන්. හරි. මම මෙතන මේ ප්‍රොමෝට් ටෙක් LK කියන මගේ බිස්නස් WhatsApp එකේ ඒ වොයිස් එක උඩ මේ විදිහට පාරක් ටච් කරගන්නවා. මේ විදිහට ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අපි ගත්ත කෝල් එක මේ හරි. ඔයා මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ වොයිස් කෝල් රෙකෝඩ් කරගන්න පුළුවන් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අනිත් යාළුවන්ටත් දැනගන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක ඕල් කරලා තිබ්බොත් අපි දාන වීඩියෝ එකක් ඔයා ගාවට notification එකක් මාර්ගෙන් ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් මේක share කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.